සමිරානෝ මගේ ගෙදරාවේ එතුමානෝ. පව් කරන සෑම දෙනාම දේව නීතිය කඩ කරති. පාපය නම් දේව නීතිය කඩ කිරීමයි. අද සුද්ධ සභා මාතාව සමිඳානම් වහන්සේගේ ශ්‍රී නාමයේ මංගල්‍ය සමරනවා. ඉතින් අද මේ වචන ඇහෙනකොට ඔබට දැනෙන්න ඕන ඔබ දේව නීතිය කඩ කරනවයි කියන්නේ ඔබ පව් කරනවයි කියන එක. දේව අනපනත් පිළිපදින්නේ නැහැයි කියන්නේ පව් කරනවයි කියන එක. ඉතින් ඔබට දැනෙන්න ඕන ඔබේ අතින් සිදුවෙන පව් ගැන ඔබ අවදි වෙන්න. මා විසින් පවක් කළා මට ඒකට සමාව ගන්න ඕන. නිවැරදි කරගෙන ඉදිරියට යන්න. ගොඩක් වෙලාවට වෙන්නේ පව් කරනවා සමාව ගන්න ඕන කිය හිතාගෙන ඉන්නවා. නමුත් ආයෙ පව් කරනවා පව් ටික වැඩි වෙනවා පව් බර වැඩි වෙනවා කඳු ගහනවා අවසානයේදී සමාව ගන්න අපිට අමතකම වෙලා යනවා. අවසානයේදී අපි පව්කාරයෙක් විදිහටම ජීවිතය ගත කරනවා. මෙන්න ඔබට අවස්ථාවක්. ගොඩ යන්න සැබෑ මනස්ථාපනයක් වෙන්න. මේ අවුරුද්ද පුරාවටම ජේසුගේ ගැලවීම ජේසුගේ නිදහස අත්දකින්න. ඔබට ජේසු පිහිටයි.